ඔය අහන්නකෝ මගේ පණ. මේ අක්කේ හැමදාම අර අපිට බාල්දි පෙරලනවනේ. මේ සැරේ යාට පුත්ත බාල්දියක් පෙරලන්න පුළුවන්. ඒ මොකද්ද වෙලා තියෙන්නේ? අතරම මල් කඩනවා. අනේ හැමදාම අපිටනේ බාල්දි පෙරලන්නේ. මේ පාරත් දෙමුද අපි වැඩ. දෙමු. හරි නේද එහෙනම්? ප්‍රෝග්‍රෑම් එක පටන් ගමු. හරි. අයියේ අයියේ ඔව් මම බිසිනේ. ඔයා දන්නවනේ. ඔයා වෙනුවෙන් මම ටයිම් එක වෙන් කරන පණ. අයියේ මේ ඒ ඔයානේ මගේ පණ. අයියේ පොඩ්ඩක් ඉන්නකෝ. පණත් එක්ක කතා කරන්න. ඔව් පණ. අක්කේ මේ අහන්නකෝ මම ගියා මේ වැඩේ කරගන්න අයියා ගාවට. එතකොට කෙල්ලත් එක්කද කොහොමද කෝල් එකේ. දෙයියනේ දැන් එතකොට මේක සර්ට යවන්නත් ඕනේ නේද? ඔව් ඒක තමයි. මොකද කියන්නේ මේක වීඩියෝ කරලා යවමු සර්. යවමු නේද? මැඩම් දෙමු වැඩ දෙන්න ටක්කලා ගන්න. මටත් වැඩිය කෙට්ටුයිනේ ඉතින්. එතනින් එහාට මොනවද කතා? කවුද දන්නේ යාට කැමතිච්ච කෙල්ල. අනේ මන් ඒක නම් මන් දන්නේ මේ එතකොට මේ ලයින් එක නික වැඩි නෑනේ. ඒ කියන මේක ඔව් පල්ලෙහාට දාන්න. මේ තව එකක් එකතු කරන්න තියෙනවා මෙතෙන්ද නේ? මේ අහන්නකෝ. මේක එකතු කරමු මෙතෙන්ට. මේ අරක මොකද්ද අරක? නෑ මම පියර. අරකානේ. මොකද්ද ඉතින් අරක? නෑ මම කියන්නේ කර වීඩියෝ එක. වීඩියෝ එක. ඉතින් මම කියන්නේ කි ඒ වීඩියෝ එක පොඩ්ඩක් අයින් කරා නම් හරිනේ. නෑ. ඒ වයින් කරන්නේ නෑ. මේ සැරේ කොහොමත් අයින් කරන්නේ මේ ඔවත් කියන්න පොඩ්ඩක් අයින් මම මොනවා කියන්නද? මාත් මේ හදන සර්ට් මේක යවන්න තමයි. එහෙම කරන්න එපා. ඔයගොල්ලෝ දන්නා මේ අජයගේ හැටි. ඉස්සෙල්ලා මම ආවා මේ වැඩේ අරගෙන. හරිද? මේක එවලම සර්ට් යවන්න තිබ්බ එක. එවල බබා මගේ පණලු. පණත් එක්ක ඉන්න එක තියෙන්නේ. මේ මම නෑ මම නංගි මේ ඔයාට බයි නම් මං හරි මේක යවන්න එන්න යන්න. අනේ ඉන්න. උනේ පඹරේ වැල්ලේ කැරකුනේ අන ගියා වගේ තමයි. කල එලි උනේ ඔබේ ආදරේ නිසයි දිලිසෙන සඳ වාගේ සුන්දර ඔය මුහුණේ